සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ලෝස් මොබයිල් ශ්‍රී ලංකා YouTube channel එකට ඔය හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ ලෝස් මොබයිල් ගේම් එකේ සැඟවිලා තියෙන ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මේ ඉවෙන්ට් එක ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ ඉවෙන්ට් එකට යන්නේ කියලා. මුලින්ම ඉවෙන්ට් එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපිට මේ ඉවෙන්ට් එකෙන් free artifact coins, free champion sets, ෆ්‍රී ඇස්ට්‍රලයිට් වගේ ගොඩක් දේවල් අපිට ෆ්‍රී ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මෙන්න මේ ඉවෙන්ට් එකට යන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන ගේම් එකේ තියෙනවා මේල් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තුන්වෙනි අයිකන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලට මේල් ඇවිල්ලා තියෙනවා. ඉතින් දවස ගානේ මේල් චෙක් කරන්න කියලා මම මතක් කරනවා. ඔයාලට පෙන්නනවා මෙතන Diamond Battle Pass Challenge කියලා මේල් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ඉවෙන්ට් එකේ විස්තර තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඉවෙන්ට් එකේ ඩියුරේෂන් එක නම් දවස් 2ක්. හැබැයි දවස් කීයෙන් කීයට මේක එනවද කියලා මට හරියටම කියන්න බෑ. සමහර විට දවස් දෙකෙන් දෙකට වගේ එනවා ඇති. කොහොම හරි ඉවෙන්ට් එකේ ඩියුරේෂන් එක දවස් 2යි. මෙතන tap to go කියන අයිකන් එක උඩ ක්ලික් කරන්න ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Diamond Battle Pass ඉවෙන්ට් එකේ ඉන්ටර්ෆේස් එක පෙන්වනවා. ඔයාලට මෙතන පෙන්වනවා ඇති උඩ පෙළියෙන් සහ යට පෙළියෙන් ප්‍රයිසස් තොගයක් පෙන්වනවා. ඉතින් මෙන්න මේ උඩ පෙළියේ ප්‍රයිසස් ටික නම් අපිට ෆ්‍රී ඔක්කොම ක්ලේම් කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ යට පෙළියේ තියෙන ප්‍රයිසස් ටික නම් ක්ලේම් කරගන්න අපි මෙන්න මේ ඩයමන්ඩ් 1999ක් පර්චේස් කරන්න ඕනේ. ඉතින් টොප් අප් කරන කෙනෙක්ට නම් මේ උඩ පෙළියේ සහ යට පෙළියේ ප්‍රයිසස් ඔක්කොම ක්ලේම් කරගත්ත හැකි. ඉතින් අපි බලමු මොනවාද මෙන්න මේ ක්විස්ට් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන ක්විස්ට් තුනක් පෙන්නනවා. මේ ක්විස්ට් එන බැටල් පාස් එකෙන් බැටල් පාස් එකට වෙනස් වෙනවා. මේ සැරේ ඇවිල්ලා තියෙන ක්විස්ට් එක නම් මෙනා ක්‍රිස්ටල් ස්පෙන්ඩ් කරන්නයි ස්ටාර් හෝලි ස්ටාර් ඩස්ලිං ස්ටාර් ස්පෙන්ඩ් කරන්නයි ඩාර්ක්නස් වින් කරන්නයි. ඉතින් ඔන්න ඔය ක්විස්ට් ටික තමයි මේ සැරේ ඩයමන්ඩ් බැටල් පාස් එක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පෙන්නන මෙතන බලා ගන්න පුළුවන් ස්පීඩ් අප් තියෙනවා. ඒ වගේම ජෙම් බොක්සස් තියෙනවා. ඇස්ට්‍රලයිට් තියෙනවා. ඒ වගේ චැම්පියන් සෙට්, ආටිෆැක්ට් කොයින්, ඒ වගේ ගොඩක් වටින දේවල් මේකේ තියෙනවා. ඉතින් ඉවෙන්ට් එකේ ඩියුරේෂන් එක දවස් 2යි. ඉතින් මෙන්න මේ ෆ්‍රී හම්බෙන දේවල් අනිවාර්යයෙන්ම ක්විස් කම්ප්ලීට් කරලා ක්ලේම් කරගන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබම සුබ දවසක් වේවා.